කොළඹ ඉන්න ගොඩක් අය රෑට යන්න බය බොරැල්ල කනත්ත පාරේ අතදාන සුදු ඇඳගත්ත අත්භූත කාන්තාව ගැන ඔයා ආලා තියෙනවද? මේක නිකම්ම කතාවක් නෙවෙයි. රියදුරන් ගොඩදෙනෙක් පෞද්ගලිකව මුහුණ දුන්නු සිද්ධියක්. රාත්‍රී 12න් පස්සේ ත්‍රීවීල් සහ ටැක්සි රේදුරන්ට කනත්ත කිට්ටූදී සුදු සාරියක් ඇඳගත්ත ලස්සන තරුණ කාන්තාවක් අතදාලා වාහනයට නගිනවා. ඇය ගොඩක් වෙලාවට යන්න අහන්නේ බොරැල්ල අවටම තියෙන පාළු පාරවල් වලට. රියදුරන් පවසන විදිහට ඇය වාහනයේ පිටිපස්සේ වාඩි වෙලා යනකොට කිසිම කතාවක් බහක් නැහැ. හැබැයි මුළු වාහනයම අමුතුම සීතලක් එක්ක සමන් පිච්චි මල් සුවඳක් එකපාරටම පෙතරෙන්ජ ගන්නවා. හැබැයි මේ කතාවේ බියකරුම හරිය එන්නේ අදාළ තැනට ගියාට පස්සේ. ගමනාන්තයට ආවට පස්සේ රියදුරා පිටිපස්සේ හැරිලා බලද්දි වාහනේ හිටපු කාන්තාව එකපාරටම අතුරුදන් වෙලා. වාහනේ දොරවල් ඇරලවත් නැතු එයා කොහොම ගියාට කියන එක අදටත් ලොකු අභිරහසක්. සමහර රියදුරන් කියන විදිහට ඇය වාහනෙන් බහිනවා එයාලා දැකලා දිනවා. බැහැලා රියදුරාට සල්ලිත් දීලා යන්නේ. හැබැයි පහුවදා උදේ බලද්දි අර දීපු සල්ලි කොළ වෙනුවට එතන තියෙන්නේ වියලිච්ච කොළ. එහෙමත් නැත්නම් අලු ගොඩක්. මේ නිසා ගොඩක් රියදුරන් රැට කනත්ත පහු කරද්දි කාටවත් වාහනේ නතර කරන්නේ නැහැ. පත්තරවල YouTube වීඩියෝ වල පවා මේ ගැන ගොඩක් අය සාක්ෂි දීලා තිනවා. කනත්තේ මිහිදන් කරපු කෙනෙක්ගේ ආත්මයක් තවමත් ඒ පාරේ සැරිසරනවා කියලායි ගොඩක් අය විශ්වාස කරන්නේ. ඔයා කොළඹ හරියේ ඉන්න කෙනෙක්ද? ඔයාටත් මේ කතාව අහන්න ලැබිලා තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න.